ආයුබෝවන්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාන්නය ගැන. මොකක්ද මේ මාන්නය කියන්නේ? අද වෙද්දී ගොඩක් මිනිස්සු තුල තියෙන දෙයක් තමයි මේ මාන්නය කියලා කියන්නේ. ඉතින් මේ මාන්නයට හරි උපහැරෙන කතාවක් මං අද ඔයාලට කියන්නම්. ඔන්න එක්තරා ඇමති කෙනෙක් හිටියා. ඉතින් මේ ඇමති හරිම මාන්නාදික ඇමති කෙනෙක්. මේ ඇමති කොච්චර මාන්නාදිකයිද කියනවා නම් මිනිස්සෙක්ට දෙන්න පුළුවන් ගරුත්වයවත් මේ ඇමති දෙන්නේ නැහැ. ඒක හින්දා මිනිස්සුත් රජතුමත් හරිම අමනාපෙන් තමයි මේ ඇමතිත් එක්ක හිටියේ. ඔන්න එක දවසක් මේ ඇමති ඉස්සරහට වෙලා ඉන්නකොට මිනිස්සු ටිකක් යනවා සුදු ඇඳුමක් ඇඳගෙන හරි ලස්සනට ගමනක්. මේ ඇමතිතුමා අහනවා ඔයගොල්ලෝ කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ යන ගමන් හිටපු මිනිස්සෙක් කියනවා අපි බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යනවා. උන්වහන්සේ හරිම කරුණාවයි. උන්වහන්සේගේ බණ හරිම ආදර්ශමත් කියලා ඔන්න දැන් මේ මිනිස්සයා යනවා. ඊට පස්සේ මිතින් මේ ඇමතිතුමන්ටත් ආසාවක් ඇති වෙනවා මේ කවුද බුදුහාමුදුරුවෝ කියලා බලාගන්න. ඔන්න දැන් ඇමතිතුමත් හොඳට සුදු ඇඳ පැළඳගෙන බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ගියාට පස්සේ උන්වහන්සේ අන් අයට බණ දේශනා කරමින් සහ අන් අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි හිටියේ. දැන් මේ ඇමති බුදුහාමුදුරුවන්ට ප්‍රමුඛයෙන් කතා කරන්න ගියේ නෑ. ඇමති බලාගෙන හිටියා බුදුහාමුදුරුවෝ Tamanට කතා කරනකම්. දැන් ඇමති ටිකක් වෙලා හිටියා. ඉතින් ඔන්නෝම ටිකක් වෙලා ඉන්නකොට ඇමතිට දැන් කේන්ති යනවා. ඇමති දැන් කල්පනා කරනවා මේ බුදුහාමුදුරුවෝ මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා ඇමති කෝප වෙලා දැන් යන්න තමයි හදන්නේ. ඔන්න දැන් ඇමතිතුමා යන්න හදද්දී බුදුහාමුදුරුවෝ බණපදයක් දේශනා කරනවා. මේ බණපදයේ අර්ථය තේරුම් ගත්ත ඇමතිතුමා පැහැදිලා බුදුහාමුදුරුවන්ගේ බණ අසා ගන්නවා. බණ අසාගෙන ඔය බණ ඇමතිතුමා පිළිපදින්නේ එකම එක දවසයි. පසුවදා ඉඳන් සුපුරුදු මාන්නය නැවතත් ඇමතිතුමන් තුළින් දක්නට ලැබෙන්න තිබුණා. ඔන්න දැන් එක දවසක් ඇමතිතුමයි රජතුමයි කරත්තයෙන් යන ගමන් තමයි හිටියේ උයන් කෙලියට. ඉතින් මේ උයන් කෙලියට යන අතරතුර රජතුමා දකිනවා සාමණේරයන් වහන්සේ නමක්. රජතුමා වහාම කරත්තය නවත්තලා මේ සාමණේරයන් වහන්සේට වැඳ නමස්කාර කරනවා. ඒත් එක්කම ඕක දකිනවා අපේ මාන්නාදික ඇමතිතුමා. ඇමතිතුමා රජතුමන්ට කියනවා රජතුමනි මෙච්චර රටේ ලොකු හාමුදුරුවරු ඉන්නවා. ඇයි මෙච්චර වැදගත් ගමනක් යද්දිත් කරත්තේ නවත්තලා පොඩි හාමුදුරුවන්ටම වැන්දේ? රජතුමා ඔකට පිළිතුරු දෙන්න කලින් කල්පනා කරා ඇමතිතුමාගේ මාන්නය නැති කරන්න ඕනේ කොහොම හරි කියලා. ඔන්න දැන් ඔය පිළිපදව ඇමතිතුමා රාජ සභාවෙත් ඇමතිවරුන් සමග කතා කරගනිමින් තමයි හිටියේ. ඉතින් මේ ඇමතිවරුන්ගෙන් උපදෙස් මත රජතුමා මාන්නාදික ඇමතිතුමන්ට කියනවා ඇමතිතුමනි ඊළඟ රාජ සභාව තියෙන දවසට මිනිස්සෙක්ගේ ඔළුවකුත් කොටියෙක්ගේ ඔළුවකුත් හරකෙක්ගේ ඔළුවකුත් කොහෙන් හරි හොයාගෙන එන්න කියලා. ඇමතිතුමා කල්පනා කරනවා මේ රජතුමාට උමතුවක්වත් හැදිලාද? රජතුමන්ට මොකටද කොටියෙක්ගේ ඔළුවක්? ඒ මදිවට හරකෙක්ගේ ඔළුවක්. ඊටත් වඩා මිනිස්සෙක්ගේ ඔළුවක් මොකටද රජතුමන්ට? දැන් මේක නොකර බෑ. මොකද මොහු මෝඩයෙක් වුණත් රජතුමෙක්නේ කියලා ඇමතිතුමා කොහෙන් හරි හොයාගන්න ඔන්න දැන් යනවා. ඔන්න දැන් කැලෑවකට ගිහිල්ලා ඇමතිතුමා ලේසියෙන්ම හරකෙක්ගේ ඔළුවක් හොයාගන්නවා. ටික දුරක් ඇවිදලා කොටියෙක්ගේ ඔළුවකුත් හොයාගන්නවා. ඔන්න ඊට පස්සේ අමු සොහොනක් ගාවට ගිහිල්ලා මිනිස්සෙක්ගේ ඔළුවකුත් හොයාගන්නවා. ඉතින් මේ අමු සොහොන කියලා හඳුන්වන්නේ ඒ කාලේ අපිට වගේ ආදානාගාරවත් භූමදාන කටයුතුවක් තිබ්බේ නැහැ. ඒ කාලේ මිනිස්සෙක් මිය ගියාට පසුව
කණුවක් පොළොවට කණුවක් පොළොවට හිට්ට වෙලා ඒ කණුවේ මැරිච්ච මිනිස්සයා ගැට ගහනවා. ඔන්න ඕකට තමයි අමුසොහොන කියලා හැදින්නුවේ. ඉතින් අමුසොහොනට ගිහිල්ලා ඇමතිතුමන් මිනිස්සෙක්ගේ ඔළුවකුත් හොයා ගන්නවා. ඔන්න දැන් ඊගාව රාජ සභාව තියෙන දවසට ඇමතිතුමන් යනවා මිනිස්සෙක්ගේ ඔළුවත් අරගෙන, හරකගේ ඔළුවත් අරගෙන, කොටියාගේ ඔළුවත් අරගෙන ගිහිල්ලා කියනවා රජතුමනි ඔන්න ගෙනාවා මගේ කාර්යය ඉවරයි. රජතුමා කියනවා බොහොම හොඳයි පුරෝහිත. කරපු වැඩේ ඇත්තටම අගයන්න ඕන. හැබැයි එක දෙයක් කියනවා. ඊට පස්සේ රජතුමා කියනවා ඇමති දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. ඔය ඔලු තුරු මට කොහොම හරි විකුණලා ගෙනත් දෙන්නකෝ කියලා ඔන්න දැන් රජතුමා ඇමතිට ආයෙ පාරක් කියනවා. ඊට පස්සේ දැන් ඇමති මොන කරදරයක්ද කියලා හිතින් රජතුමාට බැනගෙන ඒකත් ඔන්න දැන් කරන්න පිටත් වෙනවා. ඔන්න ටික වෙලාවක් යද්දී ඇමතිතුමා කොටියාගේ ඔළුවත් විකුණනවා. ඊගාව දවසක් යද්දී හරකගේ ඔළුවත් විකුණනවා. හැබැයි මිනිස්සයාගේ ඔළුව ගන්න කිසිම කෙනෙක් සූදානම් වෙන්නේවත් ගන්නේවත් නැහැ. ඔන්න දැන් මිනිස්සයාගේ ඔළුව කුණු වෙලා ගද ගහන්න පටන් ගන්නවා. විකුණ ගන්න බැරි මතන ඇමතිතුමා රජතුමාට ඇවිල්ලා කියනවා රජතුමනි මේ ඔළුව විකුණ ගන්න බෑ. හරකගේ ඔළුව විකුණ ගත්තා. කොටියාගේ ඔළුවත් විකුණ ගත්තා. මිනිස්සයාගේ ඔළුව විකුණ ගන්න බැරි වුණා. රජතුමා කල්පනා කළා කියනවා ඔන්න ඕකයි ඇමති මං ඔබට තේරුම් කරන්න උත්සාහ කරේ. අපේ ඔළුව උදුම්මාගෙන ඉන්න පුළුවන්, මාන්නාදිකව ඉන්න පුළුවන් අපේ පණ ටික තියනකම් විතරයි. මේ පණ ටික ගියායින් පස්සේ අපේ ආයුෂ ඉවර වුණාගෙන් පස්සේ සතෙක්ගේ ඔළුවක් තරම්වත් අපේ ඔළුවක් වටින්නේ නැහැ ඇමති කියලා රජතුමා කියනවා. ඉතින් මේ කතාව ඇමතිටත් තේරෙනවා. ඇමති එදා පටන් හිතා ගන්නවා මේ ශරීරය අපට අයිති ශරීරයක් වුණාට මේක අපි මැරුණගෙන් පස්සේ සතෙක්ගේ ශරීරයක් තරම්වත් වටින්නේ දර ගොඩක් තරම්වත් වටින්නේ නැති ශරීරයක් කියලා ඇමති තේරුම් අරගෙන සුදුස්සාට දෙන්න පුළුවන් ගෞරවය දීලා එදා පටන් මිනිස්සුන්ට ආදරය කරමින් මාන්නය හීන කරමින් මනුෂ්‍යත්වයේ උසස් කරමින් ඇමතිතුමා ජීවිතය ගත කරනවා. අපේ අද ගොඩක් තරුණ පරපුර සහ හැමෝම කරන ලොකු වැරද්දක් තමයි සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැති එක. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැති සමාජයක් තමයි අද වෙත්ති ගොඩ නැගිලා තියෙන්නේ. ඇත්තටම ඒක සතුටට කරුණක් නම් නෙමෙයි. ඒක ඇත්තටම දුකට හේතුවක්. ඉතින් ඒක හින්දා අපි දැනගන්න ඕන ඉන්න ටිකේ වැඩිහිටියන්ට ගරු කරමින් ආචාර ධර්ම, ගුණ ධර්ම පිළිපදමින් යහපත් විදිහට පිළිපදින්න. ඕක ඉතින් මගේ සීයා නිතරම කියලා දෙන කතාවක් තමයි. ඒ සීයා මට නිතරම කියන්නේ මාන්නේ කියන දේ ඔලුවට ගන්නේ නැතුව මිනිස්සුන්ට ආදරය කරමින් ජීවත් වෙන්න කියලා. ඉතින් මේ කතාවෙන් ඔයාලටත් ආදර්ශයක් ගත්තනම් ඔයාලත් මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙමනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.